අවසරයි කරු ස්වාමීන් වහන්සේ. ඊයේ දිනේ අපි මේ සාකච්ඡා කරා විශේෂයෙන්ම මේ පල්ලේගම හේමරතන විසින් අර කුඩා දරියව අපයෝජනයටපත් කිරීම සම්බන්ධයෙන් අපි වැඩසටහනක් කරා. ඒකට බොහෝ පිරිසක් මම හිතන්නේ ලක්ෂ 3ට වැඩි පිරිසක් ඒක නරබලා කමෙන්ට්ස් මගින් අපිට දැනුම් දීලා තියෙනවා මේ වගේ වැඩසටහන් වලට ඔබ වහන්සේලා ඉදිරිපත් වීමත් කරුණු දැක්වීමත් අගය කොට සලකනවා කියලා. ඉතින් බොහෝ දෙනෙක් කියලා තියෙන මේ සමාජයේ පුරපුරා නැගෙන ප්‍රශ්නයක් මේක. ඉංග්‍රීසියෙන්ුත් කමෙන්ට්ස් දාලා තිබ්බා I offer my heartiest thanks for giving comments for us against the child abuse and rape case. So I appreciate them. හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. අද දිනත් ඒ හා සම්බන්ධයෙන්ම මේ ළමා අපචාර ළමයින්ව දූෂණයටපත් වීම, කුඩා මල් කැකුලක් දූෂණයටපත් වීම සහ මේ තනතුරක් නිසා මේ දූෂණයටපත් වීමේ ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට බොහෝ දෙනෙක් කතා කරන්නේ මේක යට ගහන්න බලනවා වගේ දෙයක් අපේ හැමතුනේ. එතකොට අපේ හතර මෙහෙමයි. දැන් මේ සාමාන්‍යයෙන් මේ ලෝකයේ මානව ප්‍රජාව ගත්තොත් එහෙම මේ බුද්ධිමත් දර්ශනයට අනුව වරද්ද රජු කරත් සිඟන්නා කරත් මේ වරදමයි. වරදට දඬුවම ලොකු පොඩි නොමැතිව එකට තියෙනවා. ඒක තමයි බුද්ධ න්‍යාය, බෞද්ධ බුද්ධිමත් න්‍යාය දර්ශනය. එතකොට බෞද්ධ දර්ශනය කියලා කියන්නේ සැමට එකසේ නීතිය සහ සමානාත්මතාවය සතර බ්‍රහ්ම විවරණ තව සතර සංග්‍රහ වස්තු මේ හැම අවස්ථාවකදීම මේ ඔය තනතුරු පාදක කර කුලය පාදක කර ධන බල මේ මොනියම්මෝ දේවල් පාදක කරගෙන මේ බෙදීම් නෙමෙයි සැමට සාධාරණ සමසේ නීතිය ක්‍රියාත්මක විය යුතු වෙනවා. එතකොට දැන් මේ අපි ගොඩක් දුරට මම අපි මේ හාමුදුරුවන් වහන්සේලා දෙනම වෙලස් මේ වගේ මේ හාමුදුරුවන්ගේ මේක විවේචන කරනවා මේක බෞද්ධ ශාසනයට බුදු දහමට මේ ඒක පහරක් මේ විවේචනය කරන එක කියලා ගොඩක් අය මත දරන්න පුළුවන් විවිධ ආකාරي. නමුත් අපේ හාමුදුරුවනේ මේක ශාසනය රැකගන්නයි කියලා ඒවා විවේචනය නොකර සිටීමම අපරාධ කරුවන්ගේ සිවුර වේශයෙන් ස්ත්‍රීවර වේශධාරීන්ගේ අපරාධම මේ අපරාධ රැක ගැනීම අනුබලය ලැබුණා වෙනවා මේවා විවේචනය කරගෙන මේක සමාජයක් විදිහට බුද්ධිමත් බෞද්ධ දර්ශනයේ හදාරන සහ පිළිගන්න පිරිසක් හැටියට මේ දේවල් හෙලා නොදැක්කුවොත් අපේ හඳුන. මොකද මේ මොහොත ලෝකයක්ම කතා වෙනවා මේ අපයෝජන සම්බන්ධව. ඒක නම් අපි අද කුඩා දරුවෙක්. එතකොට මේ කතා කරන අය බුදුදහම විවේචනය කරනවා නෙවෙයි. බුද්ධ ශාසනය සංඝයා විවේචනය කරනවා. ඒක උත්තරීතරයි. ඒක උත්තරීතර තැන නොසෙල්වි තියෙනවා ලෝකයේ තුල. ඒක අපි කතා කරන සමාජ මාධ්‍යවල මට මතක් වෙනවා අර මංගල සමරවීර සංඝ කල්ලි කියන ලද ඒ වගේම මේ චීවර වේශධාරීන්ගේ ක්‍රියාකලාපය සමෝටම බලපාන්නේ. නමුත් මේ තුනුරුවන් කියන බෞද්ධ දර්ශනය තුනුරුවන් කියන මහා සංඝරත්නය කියන මේ උත්තරීතර කොටස උත්තරීතර තැනම සදාකාලිකවම ලෝකයේ තුල පවතිනවා. ඒ ඇරෙන්නේ මේ ලෝකේ කිසිම జగතෙක් සමතෙක් නැහැ. තුනුරුවන්ට පහර දාන තුනුරුවන් හෙලා දකින්න තුනුරුවන් සමාජයෙන් ලෝකෙන් බැහැර කරන්න මේ විවේචනය කරනවා කියන එක සම්පූර්ණ මෝඩ අඥාන මේ අදහස් දැක්වීමක් කියලා මම නම් දකිනවා. එතන වෙලා තියෙන්නේ චීවරයක් දාගත්ත පමණින් මොන තනතුරක් තිබ්බත් ඔහු කරේ වැරදි වැඩේ නම්. වැරදි වැඩේ නම් වැරද්දම. කුඩා ළමයි කුඩා මල් කකුලක් දූෂණයටපත් කිරීම. දූෂණය කිරීම. සම්පූර්ණ මුළු ජීවිතේ විනාශ කිරීම. ඉතින් ඕක ඇවිල්ලා ඉස්සර නම් අපි තියෙන හාමු මහත්තයාගේ පුතා දග වැඩක් කරනවා. ගමේ ගිහිල්ලා ලස්සන කෙල්ලෙක්ව දූෂණය කරනවා. ඒතර හාමු මහත්තයා ගෙන්නලා කියනවා අර දුප්පත් පවුල ජීවත් වෙන්නේ තාමු මහත්තයාගේ ඉඩමේ. එතකොට හාමු මහත්තයාට සල්ලි තියෙනවා. පොලිසිය අඳුරනවා. ධන බලය තියෙනවා. එතකොට කියනවා උඹලට අපිත් එක්ක හැප්පෙන්න බෑ. උඹගේ දුවට කවුරු හරි කොල්ලෙක් බන්දලා දෙන්නම්. ඊයක් හරි දෙන්නම්. ඉඩම බලා ගන්න දෙන්නම්. උඹ ඔය කතාව කියන්න එපා. අද වර්තමානයේ ගත්තාම ඒ ක්‍රමය බෑ දැන්. දැන් ඇවිල්ලා අලුත් තරුණ පරම්පරාව මේ හරි බුද්ධිමත්. ඒතකොට මේ කට්ටිය මේ පහර ගහන්නේ මේ අපරාධය කරපු පුද්ගලයා. අපේ අnder ඔහොම කියනකොට මට පුංචි උපමාවක් මනසට එනවා. දැන් පල්ලේගම හේමරතන කියන කෙනා වහන්සේගේ කතාවට අනුබද්ධිතව අපි හිතමුකෝ මේ අර හාමුගේ පුතා කෙනා අපිට බැසගමු තාවකාලිකව. එතකොට පල්ලේගම හේමරතන කියන මේ ළමයා විශාල මේ ළමා අපචාර මේක එකක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒකට මේ වගේ මේ ජාතියේ මල් කැකුළු මේ විදිහට වෙනසීමේ ක්‍රියාදාම දැන් ඒකට මුදුන් මෞද්‍යාගේ මුදුන් මල් කඩ බදුව සීමා බෝධින් වහන්සේ යටතේ ලෝක උත්තරීතරම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහා අනුභව සම්පන්න බිමක මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ පල්ලේගම හේමරතන කියන මේ ළමයා කරපු මේ වැරදි වැඩේ ඉදිරියට නීතිමය කටයුතු කරන්න එපා. මේ කරන්න එපා. එහෙම වුණොත් අපි දේශපාලන ගමනට බාධාවක් වෙයි කියලා හෝ එහෙම නැත්නම් අපි මේ දේවල් නීතියෙන් ක්‍රියාත්මක වෙලා සමාජය පුරා දැක්කොත් එහෙම අර මේ සමාජයට මේ බුදුදහමට පහර ගහන මොනවද මේ අර වචනේ NGO බලපෑමක් කියලා හෝ වේවා එහෙම නැත්නම් නිරාගමික කල්ලිය කියලා හෝ වේවා ඒ අපවාදයේ නිසා මේක නීතිය කරන්න එපා කියලා සමහර විට ඔය කියන විදිහට පොලිසියට බලපෑම් ආවද කියන කාරණේ අපි දන්නේ නැහැ. මෙතන අපි බලද්දී බොහෝ විට ඒක යම්කිසි ආකාරයකින් ඒ නිසි මාර්ගයේ ක්‍රියාමාර්ගයේ යන්නේ නැති නිසානේ මේ තරුණ පිරිස් නැගී සිටින්නේ. කියන්නේ ඒක එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. ලංකාවේ සහ විදේශ රටවල් වල ඉන්න බොහෝ දෙනෙක්. ඒ වගේම තමයි අපේ ආන්දර අපේ ප්‍රේක්ෂකයෝ අපි මේ ඉදිරිපත් කරන මේ සමාජ විවසනය පිළිබඳ කරුණු ඉදිරිපත් වීමේදී වැරදි දිශාවන් වලට යොමු වෙන්න පුළුවන්. ඒක නිසා මම පුංචි කාරණයක් මතක් කරන්න කැමතියි.
මේ සිංහල හෝ වේවා බෞද්ධ හෝ වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා මේ කිසිදු ආගමික මේ හෝ වේවා ජාතිකයට මේ හෝ වේවා මොනියම් හෝ කොට්ටාසයක අවුරුදු 17ට අඩු පිරිමි හෝ ගැහැණු දරුවෝ 16ට අඩු පිරිමි හෝ ගැහැණු දරුවෝ සම්බන්ධ මොනියම් හෝ අපචාරමය අතවර සිද්ධියක් නීතියකට නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් මම ඍජුව මේ හැමෝටම කියනවා අපි හැමෝම වෙනුවෙන් අපි මානවවාදීන් විදියට අපි මේ සමාජ ඉදිරියේදී මේ සමාජ මාධ්‍ය ඉදිරියේදී මේ කැපී පෙනෙන චරිත වෙන්න නෙමෙයි. නමුත් ඒ අයගේ වෙනුවෙන් ඒ අපචාර මේ සහ මේ අපචාර සහ මේ ඒ වගේ දූෂණ සම්බන්ධව නීති ක්‍රියාත්මක නොවෙනවා නම් අපිව අමතන්න අපි ඒ අය වෙනුවෙන් අපි නිස්සරණ අධ්‍යාශයෙන් අපි කටයුතු කරනවා කියන කාරණේත් හැමෝටම පොදුයි. අනිත් එක මේ අපිට කමෙන්ට්ස් වලත් බොහෝ කතෝලික. එයාලා අවසානයේ ඔබ වහන්සේලා මේ වෙනුවෙන් පෙනී සිටින මේ කුඩා මල් කැකුල කුඩා දරුවා දැරිවි වෙනුවෙන් මේ කතා කරන එක ගැන අපි බොහෝ සතුටු වෙනවා ජේසු පීඨයි කියලා. ඒ වගේම මම කමෙන්ට්ස් එක තිබ්බා මේ මුස්ලිම් අයත් ඒ විදිහට කියලා දෙනවා. මුස්ලිම් අය හෝ වේවා මේ කියන්නේ අවුරුදු 16ට අඩු නම් ගැහණු පිරිමි දෙපාර්ශ්වයේ මේ ඒ වගේ දෙයක් නීති ක්‍රියාත්මක වෙනවා නම් මොනියම තනතුරු හෝ වේවා මේ ආයතනික ප්‍රධාන හෝ මොනියම දෙයක් තියෙනවා අපි මතන්න අපි ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට අසූදානම්. අනිත් එක මේ දැනගන්න කියන්න ඕන ඔබ වහන්සේත් ගුවන් හමුදාවේ නිලධාරියෙක් විදියට යුද්ධය පවතින කාලේ සක්‍රීය යුද්ධයේ සම්බන්ධ වුණු කෙනෙක්. මමත් නාවික හමුදා නිලධාරියෙක් විදියට සක්‍රීය යුද්ධයට මුහුණ දුන්නු කෙනෙක්. ඉතින් අපිට මේ රට ජය ගැන ලොකු ඇත්තටම කියන ලොකු දැක්කමක් තියෙනවා. ඒකින්ද යම්කිසි අසාධාරණයක් වෙනවා නම් මේ රේප් කේස් එක මේක එකක් නෙමෙයි මේ පිරිවෙන් වල අපයෝජන තියෙනවා. ඊට අමතරව බොහෝ දිනෙක කියන්නේ නැතුව සල්ලි දීලා යටගහපු කේස් තියෙනවා. මේ වගේ පිරිවෙන් වල කුඩා දරුවෝ අපයෝජනයටපත් කිරීම තියෙනවා. මේ වගේ සිදුවීම් සම්බන්ධයෙන් මොන තත්ත්වයක මොන තනතුරක මොන පුද්ගලයා වුණත් ඒ කරන දේ අසාධාරණයි නම් අපි ඒ වෙනුවෙන් කතා කරන එක අපේ යුතුයකම. මොකද අපි අපේ රටදැය වෙනුවෙන් ජීවිත පූජා කරපු බොහෝ පිරිසක් ඉන්නවා. මම නම් දකින්න අපේ යුතුයකම විතර නෙමෙයි. මේ රටේ මානව සියලු පුරවැසියාගේ යුතුයකම තමයි වරදක් පිළිබඳ හෝඩුවාවක් ආවා නම් ඒක නීතිය ඉදිරියට යොමු කිරීමම තමයි ඔබේ මනුස්සත්වයේ කියන කාරණේ තමයි මගේ හදවතට අනුව මම දකින්නේ.